2026 අලුත් අවුරුද්දේ අස්වැසුම සඳහා හිමි ජනවාරි මාසයේ මුදල් ලැබෙන්නේ කවදාද කියලා ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා. අද මම ඔයාලට අරගෙන ආවේ ඒ ගැන ලැබුණු තොරතුරු කිහිපයක්. වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න. ජනවාරි මාසයට අදාළ අස්වැසුම මුදල් එන මාසේ 4 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා කාලය තුල පද්ධතියට ඇතුළත් වෙන්න නියමිතයි. හැබැයි ඒ වෙලාවෙම බැංකුවෙන් සල්ලි ගන්න බෑ. ඔබට බැංකුව හරහා මේ මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ජනවාරි 10 වෙනිදා ඉඳලා 13 වෙනිදා දක්වා කාලය ඇතුළතදී. මේ දින හැබැයි වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ගොඩක් දිනට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දෙසැම්බර් 26 වෙනිදා මාස 3ක හිග මුදල් ලැබුණු නිසා ජනවාරි සල්ලි ලැබෙන්නේ නැද්ද කියන එක. ඒ ගැන බය වෙන්න එපා. ලැබුණු හිග මුදල් කලින් මාසවලට අදාළ ඒවා. ඒ නිසා පළමු සහ දෙවන අදියරේ දෙකේම අයට ජනවාරි මාසයට අදාළ මුදල් සුපුරුදු පරිදි හිමි වෙනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් දේ තමයි මේක. පළමු අදියරේ ප්‍රතිලාභීන් දෙසැම්බර් 31 වෙනිදාට කලින් තම තොරතුරු යාවත් කාලින කිරීමේ ෆෝම් එක අනිවාර්යයෙන්ම බාර දෙන්න ඕනි. ඔබ මේ දේ කළේ නැත්නම් 2026 වසරේ ඉඳලා ඔබේ අස්වැසුම දීමනාව සම්පූර්ණයෙන්ම නතර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තව දින කිහිපයයි තියෙන්නේ. අදම මේ ගැන සොයා බලන්න. මෙවැනි අලුත්ම තොරතුරු එසැනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එකේ පල්ලෙහායින් ඔබේ අදහස කමෙන්ට් කරන්න. හැමෝටම සුබ දවසක්.